කාලය කියන්නේ පුදුම දෙයක්. ඒක ලෝකයේ තියෙන ලස්සනම කතන්දරවලට පවා ලස්සන පටන් ගැන්මක් දෙනවා. ඒ වගේම තමයි අපි හැමෝම අපේ ජීවිතයට එකතු කරගන්න හොඳම යාළුවෝ. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි. ඒ දෙන්න තමයි අපේ ජීවිතේ ලස්සනම කතාවේ පටන් ගැන්ම. මේ අද කතාවත් එවැනි ලස්සන පටන් ගැන්මක් එක්ක. කිත්මි කියන්නේ හැම වෙලේම ෆෝන් එකට ඇබ්බැහි වෙලා හිටපු පොඩි කොල්ලෙක්. එයාගේ අතේ හැම වෙලේම තිබුණේ ෆෝන් එක. එයාගේ මුළු ලෝකෙම තිබුණේ ඒ පොඩි තිරය ඇතුලේ. අම්මා කෑම කන්න එන්න කියලා කතා කළත් කිත්මිට ඒක ඇහුනේ නැහැ. එයාගේ ඇස් දෙක තිබුණේ ෆෝන් එකේ. අම්මා දුකින් එයා දිහා බලාගෙන හිටියා. ඔයාලත් මේ වගේ නේද? ෆෝන් වලට ඇබ්බැහි වුණාම අම්මා කතා කරලා ඇහුන්නේ නැහැ වගේ ඉන්නව නේද? තාත්තත් ඇවිත් කිත්මිට කිව්වා පුතේ වාගේ ගෙදර වැඩ ටික කරමුද කියලා. කිත්මි උත්තර දුන්නේ කියලා විතරයි. තාත්තට දුක හිතුණා. පේනව නේද ෆෝන් වලට ඇබ්බැහි වුණාම අම්මගේ තාත්තගේ හිතරේ දෙන විදිය. දවසක් රෑ කිත්මි ඇඳට ගියේ ෆෝන් එකත් එක්කම. එයා නිදා ගන්න කලින් ෆෝන් එකේ තිරේ එකපාරටම විදුලියක් වගේ දිලිසුණා. ඊට පස්සේ පුදුම දෙයක් වුණා. ෆෝන් එකේ තිරෙන් පොඩි ටංගකාර රූපයක් එළියට ආවා. ඒ රූපේ හැදලා තිබුණේ පොඩි කොටු වලින්. ඒකේ නම පික්සල්. පික්සල් කිත්මිගේ කනට කළ රහසින් කිව්වා අපි තව ගේම්ස් ගහමුද කියලා. කිත්මි පුදුම වෙලා පික්සල් දිහා බැලුවා. පේනවා නේද එක එක මායාකාර දේවල් වලින් ඕගොල්ලෝම ඇබ්බැහි කරන විදිහ. ඊළඟ දවසේ පික්සල් කිත්මිට කිව්වා එයාගේ අම්මගේ ෆොටෝ එකකට විහිළුවට උඩු රැවුලක් අඳින්න කියලා. කිත්මි ඒක කරලා හයියේ hina වුණා. විහිළුවට උන්නත් ඒ දේවල් කරද්දී ඕගොල්ලෝම එයාලා ඇද ගන්නවා කියන එක ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනි. ඔය වගේ එක එක ක්‍රියාකාරකම් ඔයාලගේ ඇස් මවිත කරන්නේ ඒගොල්ලෝ එවනවා. ඒ දේවල් ඔයාලගේ පුංචි මොලෙන් මේවා හොඳයිද නරකයිද මාව මේගොල්ලෝ ඇබ්බැහි කරන්න දෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන මොබයිල් ෆෝන් එක පාවිච්චි කරද්දී. අම්මා ඒ ෆොටෝ එක දැකලා ගොඩාක් දුක් වුණා. එයාගේ මූණ දුකෙන් පිරීලා තිබුණේ. ඊට පස්සේ පික්සල් කිත්මිට කිව්වා එයාගේ යාළුවෝ එක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. ෆෝන් එකේ තම ගොඩාක් දේවල් තියනවා කියලා පික්සල් කිව්වා. කිත්මිගේ යාළුවෝ එයාට අත වෙනුවත් කිත්මි එක නොදැක්ක වගේ හිටියා. යාළුවෝ ටික දුකෙන් ගියා. දවසක් පික්සල්ගේ දඟ වැඩක් නිසා කිත්මිගේ තාත්තගේ ෆෝන් එකෙන් වැදගත් වැඩකට අදාළ ෆයිල් එකක් හම්බෙන් මැකිලා ගියා. තාත්තගේ දුක දැකලා කිත්මිට ගොඩාක් දුක හිතුණා. එයාට තේරුණා තමන් කරපු වැරද්ද. කිත්මි තීරණය කළා මේ දඟකාර පික්සල්ට හොඳ පාඩමක් උගන්වන්න. එයා අධිෂ්ඨානශීලීව පික්සල් දිහා බැලුවා. කිත්මි යාගේ අම්මයි තාත්තා ළඟට ගිහින් හැමදේම කිව්වා. අම්මයි තාත්තා ඉවසිල්ලෙන් යාට අහුම්කම් දුන්නා. තාත්තා කිත්මිට පෙන්නුව ෆෝන් එකෙන් හොඳ දේවල් ගන්න හැටි. එයා කිව්වා මේ බලන්න අපිට ෆෝන් එකෙන් අපේ පාසල් වැඩවලට උදව් ගන්න පුළුවන් කියලා. අම්මා කිත්මිට පෙන්නුවා දුරයින් ආච්චියක වීඩියෝ කෝල් කරන හැටි. කිත්මි ආච්චියක hina වෙවි කතා කළා. කිත්මි ෆෝන් එකෙන් මැද්දේ තියෙන ලස්සන මල් සහ සමනලුන්ගේ ෆොටෝ ගන්න පටන් ගත්තා. කිත්මිගේ මේ හොඳ වෙනස්කම් දැකලා පික්සල්ගේ දඟකාර හිනාව නැති වෙලා ගියා. ඒක නිශ්ශබ්දව දිලිසෙන්න පටන් ගත්තා. පික්සල් ලස්සන උදව් කරන රූපයක් බවට පත් වුණා. ඒක දැන් දඟකාරයෙක් නෙවෙයි හොඳ මිත්‍රයෙක්. කිත්මි සහ එයාගේ යාළුවෝ දැන් ෆෝන් එක පාවිච්චි කරන්නේ අලුත් දේවල් ඉගෙන ගන්නයි නිර්මාණාත්මක දේවල් කරන්නයි. කිත්මි තේරුම් ගත්තා ෆෝන් එක කියන්නේ අපිට උදව් කරන්න හොඳ මෙවලමක් විතරක් කියලා. ඒකෙන් හොඳ දේවල් විතරක් කරන්න ඕනි කියලා. පේනවා නේද යාළුවනේ ඕගොල්ලෝ උනන් නරක දේවල් කාලය නාස්ති කරන දේවල් අනවශ්‍ය දේවල් ෆෝන් එකෙන් බලන්න පටන් ගත්තොත් ඒගොල්ලෝ අපිව හදන්නේ ඒ ලෝකෙට අරන් යන්න. හැබැයි අපි හොඳ දේවල් ගුණාත්මක දේවල් වැදගත් දේවල් කරන්න පටන් ගත්තොත් ඒගොල්ලොත් අපිව හොඳ තැනකට ගෙනියන්න බලනවා. ඒ නිසා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ෆෝන් එක කියන දේ හොඳ විදිහට පාවිච්චි කරන්න. මොකද ඔක නරක විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තොත් නිකරුණේ ඔයගොල්ලෝ නාස්ති වෙන්න පටන් ගන්නවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ කතාවෙන් හොඳ දෙයක් ගන්න ඇති කියලා. එහෙනම්
අපි තවත් වීඩියෝ එකකින් මේ වගේ හම්වෙන බලාපොරොත්තුවේ අදට ගිහින් එන්න. බයි බයි!